මෙය හුදෙක් මෞර්ය වංශයේ රාජ මුද්‍රාවම නොවේ. මෙය මෞර්ය වංශයේ සිද්ධාන්තයන්හි මෞර්ය වංශයේ ශක්තියේත් මෞර්ය වංශයේ අභිමානයේත් පිළිබිඹු. සැමට පළමු මේ තත්ත්වයන් වටහාගෙනම අවශ්‍යයි. නුඹ කවුරුද? මා මේ කාර්යයක් සොයනුවේ. කාර්යයක් නම් බොහෝයි මෙහි. කෙතරම් දාසින් පැමිණේ දෙතරම් යහපත්. දෑතුරට සොනු. Show me your hands. මේමා නෞකායනේ පවිත්‍ර කිරීමෙන් උපයනු ලැබුවේ. දැන් කීචක්ක කොයිද හමුවනේ? ගන්න පුතුනේ. ඔව් ඒ තමයි පිටි මුසු කළේ. ජලයට මුසු කරමින් ඒ කිරිමින් සකසාලුවේ. දැන් මා කොහෙන් කිරි ගෙනින්ද? තිබුණු පිටි සුවල්පය එයත් නුඹ ඉවත හැලුවා. නුඹේ කුසමා කෙසේද පුරවනුයේ? පවසනු. කොහෙද දැන් මා ගෙනින්නේ කිරි? කොහෙද මා ගෙනින්නේ පිටි? මා කිසිත් සරණ මුද්‍රාවක්. නමුත් මට නම් මේ කිසිසේත් වටින්නේ නැහැ. මෞර්යෙක්ද? මෙහි ඇයිද පැමිණියේ?
එහෙම ඔබේ දිවියෙත් ක්‍රූර අවසානයක් పూర్වයෙන් නියත වීවත්ද? අර්ථය? මවුනුත් පැමිණියේ මෞර්යයන්ගේ සංදේශයක් රැගෙන. ඔබේ මාරයා ඔබ ඉදිරියේ දරුවා. දැන් ඔබ ඊශ්වරටද රකින්න නොහැකි. මහා දයාවන්ත, මහා කාරුණික, මහා ශක්තිවන්ත, මහා නායක කීචක්ක සමගේ යහපත අවධානයට යොමු කරමින් නව රාජ්‍ය බදු ප්‍රකාශ කර සිටිනවා. අද සිට විවාහය මත බදු පැනවෙයි. ජන්මය මත බදු පැනවෙයි. තවද මරණය මතත් බදු පැනවෙයි. කෙසේද ගෙවිය හැකි වන්නේ අධික බදු? මද හෝ දයාව දක්වන්න උත්තමය. යම් හෝ දයාවත් දක්වන්න. මිය ගියා නම් ඔහුගෙන් බදු කෙසේද අය කරුණේ? මියගිය කෙනාගේ පවුලේ උදවේ යමෙක් හෝ හිඳීද ඉදින් ඔහු ගෙවිය යුතුයි බද්ද. නැතිනම් ඉතින් ඔහුගේ යම් මිත්‍රයෙක් හිඳීද ඔහුට ගෙවාලන්ට සිදුවනු ඇති. මේ අයුක්තිය උපරිමය. මේ නැවැත්විය යුතුයි. මහා කාරුණික, මහා දයාවන්ත, මහා ශක්තිවන්ත මහානායක කීචක්කට ජය වේවා! මහානායක කීචක්කට ජය වේවා! මහානායක කීචක්කට ජය වේවා! මහානායක කීචක්කට ජය වේවා! මහානායක කීචක්කට බුහුමන් ලෙස හිස නොනැමීමට මෙතරම් අශිෂ්ටකමක් පැමිණෙනු. බොහෝ රසවත් මෑණියනි. නමුත් දැන් මගේ කුස පිරී ගොසින්. මෑණියනි, ඔබයිද මේ සම කරනුයේ? ඔබට තුවාල වෙලා. රිදෙන්නේ නැතිද? මවකට ඔබ වෙන පුතෙකව ඉදිත්තේ ඇයට රිදුම් දෙන තුවාලේ ඔව පීඩාවක් නොමැත්තේ. මාත ශෝකයන්ගේ ලෙස නිර්මිත වීමට රුචි. යම් අයරින්ද ඔහු මගදී මහයුදුවා වූයේ මාත සේවනවා. මට ඔබේ දිවියේ අශෝකයන්ගේ ස්ථානය කිසිදාකත් නොහැකි. නමුත් මා ඔබ සමග සදා හිඳිනවා. රාජකුමාර දෘපති නිසිදේ පැවසුවේ. පුතනුවන් අහිමිවීමේ පීඩාව කෙතරම්දයි. එය මාහට කල්පනාවටද ගනු නොහැකි. ඉතින් එබඳු සමයකදී ඔබ උදෙසා කිසිවක්ම කළ හැකි නම් මා උදෙසා ඊටත් අධික ප්‍රීතියකට කරුණක් වෙනත් නොමැති. මට වටහාගත හැකි. ඔබට මේ සියල්ල පිළිගැනීම කෙතරම් අසීරුද කියා. දැන් දෘපත්වයටත් කුඩා කෙනෙක් පැමිණෙන වග. එනමුත් ඔබ මාගෙන අවධානය යොදවනවා. මට හැම අයුරින්ම සහාය දෙනවා.
මට තව කුමක්ද අවැසේ? ධර්මා ශුභ්‍රාසිමත විශ්වාසය තබා බොහොම අනුවණකමක් කළේ. ඉඳින් එහි වන්දි ඇසී නූපන් දරුවා අහිමි කර ගෙවාවි. එයත් ඉතින් බොහොම ශීඝ්‍ර. කමා කරන්න. කමා කරන්න. කමා එනු! කරන්න. කමා කරන්න. බාලකෙක්නේ. බාලකෙක් මහුට බාලකෙක් වෙලසට වටහා දීමට සිදුවනවා. මොහු ශීර්ෂ නොනමා හිඳ අපේ ස්වාමිතුමා මහා නායකට අවමන් සිදු කළා. දැන් මොහුට ස්වාමිතුමාගේ දෙපා මුල සිය නාසිකාව අතුල්ලා ක්ෂමා ඇදුමට වේවි. කරනුවේද? එවිට නිදහස් වේවි නුඹ. යනු! කරනු නැතිද? ඉතින් මියනු! කමා කරන්න. බාලකෙක්. බාලකය. කිසිදු තීරණයක් ඇඟින් වරව සහ හදවතින් නොගත යුතුයි. ඔබගේ යුද්ධය මේ අකණ්ඩ භාරතය උදෙසා, ඔබේ ප්‍රජාව උදෙසා. එනිසා ඔබයි ඒ කළ යුතු වන්නේ මෙහි සැමට යහපත්ය. ඔබේ හැම නිර්ණයක්ම බුද්ධිය නරගන්න ඔබ කුමක් කළ යුතුදැයි. නොබ සැම මොහු ගැන විපරමින් හිදිනු. කීචක්ක නුඹේ අවසානය අතළඟ. ඔබ අතරින් කිසිවෙක් ධනීදර සයිරු කොල්ලකරුවන් විසින් එක් නෞකායානයක් විනාශ කර දැමුවා. ඉන් කිසිවෙක් දිව්‍යතිව ගැලවුණේද නැතිද? නැතිනම් යම් තැනැත්තෙක් මෙතනට මේ තොටුමුලට පිවිසීමට සමත් වූවාද? මේ තොටුපළට කිසිවෙකුට පිවිසිය නොහැ කිව්වා. බොහෝ දුරයිනේ. ඇතැම් විට ඔහු වෙනත් ව්‍යාපාරික නෞකායානයකට පිවිසෙන්නට සමත් වන්නට ඇති. වෙනත් තොටකට පිවිසෙන්නටත් ඇති. නමුත් එබඳු කිසි ආරංචියක් සැලුනේ නැහැ අපට. නැහැ. මට ඇසුණා එක් බාලකෙක් සමුද්‍රයේ ගිලෙද්දි හමු වග ව්‍යාපාරිකයන්ගේ නෞකාවකට. බාලකෙක්? කිසිවෙක් දනුවත් දේ බාලක කවුරුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ ආයු කොපමණද? ඒ නම් නැහැ දන්නේ ඒ බාලක කවුරුදයි? කොහින් පැමිණියේදයි? නමුත් මට අසන්ට ලැබුණා ඔහු එක් දීවරයෙකුගේ පුත්‍රයෙකු බව. ඔහුගේ නම ගිලීකොස්. එවිට ඒ ව්‍යාපාරික නෞකායානය කොහිතෙක්ද ගමන් ගත්තේ? තක්ෂිලාවට. තක්ෂිලාවට. ඉතින් එම බාලකතෙක් ළඟා වුවොත් නම් සමහර විට එම උපද්‍රවය පිළිබඳව තවත් විස්තර එක්රැස් කිරීමට සමත් වනු හැකියි. පෙර දින පැමිණි සමුද්‍ර කුණාටුව අනුව මට නෑ ඇගෙනුයේ එහි කිසිදු නෞකායානයක් සුරක්ෂිතව ඇති කියා. අපොයි අර බලන්නකෝ මහානායක කීචක්ගේ නාසයට සිදු වෙලා තියෙන දේ. අර බලන්නකෝ. අර අපොයි අනේ මානන් නෙමේ සිදු කළේ. ඒත් මේට දණ්ඩන ලැබෙවි අප සැමටම. කිසිවෙකු තුළ ධෛර්යය තිබුණා මේ කරන්නට. එයා අප සැමට එක්ව කළ නොහැකි වූවා. මේ සංකේතයක් ඒ ගැන. දැන් අපේ දුක්ඛිත දින සමාප්ත වීමට යන්නේ. මන්ද හිඳී කිසිවෙක්. ඔහු පැමිණ සිටින කීචක්ගේ නාසය සිඳින්න. ඉතින් දැන් මේ දිනේ දුර නොවේ. එම ක්‍රූර
සාහසික පාලක කීචක්කට දන්න නැමීමට සිදුවන අනේ මොකද ආනන්ද මේ කලේ ඇයිද මට පහර දෙන්නේ අයියෝ චමත්ත සිදු කළේ ඔහු දැනගත යුතුයි මෙහි විද්‍රෝහ උදෙසා කිසිදු අවස්ථාවක් නොමැති වග. මා විකශලී කීචකගේ නාසය කඩා දැමුවා. මා නැහැ සිතුවේ ඊට දඬන මූන්ට ලැබේවියයි. මා සපත කරනවා කීචක්ක නිර්දෝෂී වෙසියන්ට කළ සෑම පීඩාවකටම වන්දි කියවනවකට ඔහුම මට කෙසේද හමු විය හැකි. අද සිට ඔබේ බොහෝජන සහ ඔබේ පෝෂණ වගකීම මටයි පැවරෙනුවේ. මට සමන් මැකුණා ඔබ නිසි සමයට බොහෝජන නොගන්නා බව. මට රුචියක් නෑ ඇතිවෙනුවේ මහරජුනේ. මේ රාජ්‍ය තුළ ආහාරයන්ගයක් පවතිනවා. ප්‍රජාව භෝජන උදෙසා අරගල කරනවා. මා පොජුන් ගන්නා විට මගේ ආත්මය සංවේගයෙන් බර වෙනවා. නමුත් ඔබ මේ අමතක නොකළ යුතු වනවා. ඔබේ ගර්භයේ එක් ජීවියෙක් වැඩි යන වග. ඔහුට පෝෂණය අවශ්‍ය වනවා. ඔබගේ සැමට ඉහළ ධර්මය මේ සමයේදී ඔහු වෙනුවෙනුයි. ඉදින් ඔහුගේ ස්වාස්ථ්‍ය උදෙසා ඔබයි වගකිව යුතු. කිම මගදේ යම්තරම් ස්ත්‍රීන් ගර්භනේද ඔවුන්ට පෝෂණීය ආහාර හිමි වෙයිද? මා හැකි උපරිම ප්‍රයාස යොදනවා මගදී කිසිවෙක් කුසගින්නේ නොතැබුමට. මා රාජ කෝෂ්ටයේ සියලු ධනය එම අභිලාෂයෙන් සමර්පණය කළා. ධර්මා ඔබෙන් මට බලය ලැබෙනවා. මගේ වගකීම් ඉටු කරලීම සඳහා ශක්තිය ලැබෙනවා. ඉදින් මේ සමයේදී මට එය අතිශයින් අවශ්‍යයි. සංවේග නොවී භෝජන ගනී නම් මගදේ කරා පැමිණි මේ ආපදාවට මුහුණ දීමට මට අතිශයින් බලය ලැබේවි. සුබ පෙතුමයි යන්ඩි. අද මා මෙතන හිඳිනුවේ මගේ නැගණිය නිසාවෙන්. ඔබ මා මත තරම් විශ්වාසයක් තිබුවා. සම්බදෙන නොකළ මොහොතේ මා ඔබට බොහෝ ගෞරවයයි යන්ඩි. ඔබ තහවුරු කර පෙන්නවා. සාමාන්‍ය මනුෂ්‍යයාගේ ශක්තිය ගැන අවමයෙන් නොසිතිය යුතු වන වග. සැමදින මගේ රුදිරයෙන් ඔබට තිලකය තබන විට මගේ මනස මේ විශ්වාසින් පිරී යනවා. ඔබ මගේ කැපකිරීම ව්‍යක්තවීමට ඉඩ නොදෙන බවට ඔබ නිශ්චිත කරන්න. මගදේ ඒ රුදිරයේ ණය ගෙවන වගට. මෙහි හිඳිනා ප්‍රජාව තක්ෂිලාවේ සහ මගදේ සමෘද්ධිය උදෙසා හිඳින වගට. හොදෙක් මගදේම නොවේ නැගණිය. අපගේ රාජධානිය මහා ඇලෙක්සැන්ඩර්ටත් වඩා විසල් වේවි. දුර ඈතත් එක් පැතිරතියේවි. මට ඔබ ගැන ඒට අවම අපේක්ෂාවකුත් නොමැති. අපගේ මේ උතුම් අභිලාෂය පූර්ණයේ ආරම්භය දැන් සිදුවනවා. ආරම්භ කරනු. මහානායක කීචක්ක මේ සිටින තැනැත්තන් අප තක්ෂිලා භූමිය සිට පලා යාමට තැත් කරද්දී 80වන්. අහෝ උත්තමය. අහෝ දයාවන්තය. මේ ගෝර අපරාධයට පශ්චිමවත් ඔබ මොවුන්ට ගැලවීමට එක් අවස්ථාවක් ප්‍රදානය කරනවා. දැන් මොවුන් මත හී වර්ෂ ආවිට තම ප්‍රාණය ආරක්ෂා කිරීම පිණිස මෙතනින් බැහැර යා හැකියි. ඔබේ ආශිර්වාදයෙන් ඔබේ මනාපයෙන් අපට මේ ක්‍රීඩාව ආරම්භ කළ හැකියි.
කුමක්ද මේ සිදුවන්නේ? අනේ